ආයුබෝවන්. අද මම කතා කරන්නේ හුඟක් අය තනිවම විඳවන ඒ ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ගැන. ඒ තමයි ආදර සම්බන්ධතාවයක් බිඳී යාම. අපි මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. බ්‍රේකප් එකක් කියන්නේ හුදෙක් පුද්ගලයෙක් අහිමි වීමක් විතරක්ම නෙවෙයි. ඒක ඔයාගේ ජීවිතේ, ඔයා පුරුදු වෙලා හිටපු රටාව, ඔයාගේ බලාපොරොත්තු සහ හෙට දවසේ එකවරම කඩා වැටීමක් වගේ දැනෙන්න පුළුවන් දෙයක්. මිනිස් මොළය හැම වෙලාවෙම පුරුද්දට ගොඩක් ආදරේ. ඔයා යම් කෙනෙක්ට කාලයක් තිස්සේ ආදරය කරනකොට ඔයාගේ මොළය ඒ කෙනාට ඇබ්බැහි වෙනවා. ඒ බැඳීම එකවරම කැඩුනහම දැනෙන වේදනාව ශාරීරික තුවාලයකට වඩා වැඩි කියලා විද්‍යාත්මකවත් ඔප්පු කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න, මේ දැනෙන වේදනාව ඔයාව විනාශ කරන්න ආපු එකක් නන් නෙවෙයි. මේක ඔයාගේ ජීවිතේ පරණ පරිච්ඡේදයක් ඉවර වෙලා මීට වඩා ශක්තිමත් අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න ලැබුණ වටිනාම අවස්ථාවක්. ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද මේ මානසික කඩාවැටීමෙන් මිදලා ඔයාගේ පෞරුෂය ආයෙත් ගොඩනගා ගන්න කියලා. හුඟක් වෙලාවට අපිට කෙනෙක්ව අමතක කරන්න බැරි වෙන්නේ ඒ පුද්ගලයා නිසා නෙවෙයි. අපි එයා ගැන හිතේ මවාගෙන හිටපු රූපය නිසා. සම්බන්ධතාවයේ බිඳුනාම ඔයාට මතක් වෙන්නේ හොඳ මතකයන් විතරයි. එයා ඔයාට ආදරෙන් කතා කරපු විදිය, එයා ඔයාට ආදරෙන් සැලකපු විදිය, ඔයාලා එකට කාලය ගත කරපු තැන්, ඒ දේවල් විතරයි දැන් ඔයාගේ ඔළුවේ දුවන්නේ. ඒත් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න, ඇයි මේක ඇත්තටම නැවතුනේ? එයා ඔයාට ලැබිය යුතු ගෞරවය හැම වෙලාවකම දුන්නද? ඔයාගේ වටිනාකම එයාට ඇත්තටම තේරුණාද? හැම වෙලාවෙම ඔයාම දේ බැඳීම රඳව ගන්න තනියම සටන් කළේ. ඇත්තටම ඔයා ආදරය කළේ ඔයාගේ හිත ඇතුලේ මවාගත්ත රූපයකට මිසක් ඒ ඇත්ත පුද්ගලයාට නෙවෙයි. ඔයාව අතහැරලා ගිය කෙනෙක් වෙනුවෙන් දුක් වෙන එක නතර කරලා ඇත්ත යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊළඟට වැදගත්ම දේ තමයි ඔයාගේ ආත්ම ගෞරවය රැකගන්න එක. බ්‍රේකප් එකකින් පස්සේ ඔයා කරන ලොකුම වැරද්ද තමයි එයාලා පස්සේ හඹාගෙන යන එක. මැසේජ් කරන එක, කෝල් කරන එක, හරි ඔයාගේ සෝෂල් මීඩියා චෙක් කරන එක, හරි ඔයාගේ වටිනාකම නැත්තටම නැති කරනවා. මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම no contact rule එක පාවිච්චි කරන්නම ඕනේ. ඒ කියන්නේ ඔයා සම්පූර්ණයෙන්ම එයාගේ ලෝකයෙන් අතුරුදහන් වෙලා යන්න ඕනේ. මේක එයාට දඬුවමක් නෙවෙයි. මේක ඔයාගේ මානසික සුවය වෙනුවෙන් ඔයා කරන ආයෝජනයක් වගේ දෙයක්. ඔයා එයාව හඹා යන තාක් එයා හිතන්නේ ඔයාව ඕනෑම වෙලාවක නැවත ගන්න පුළුවන් කෙනෙක් විදියට. හැබැයි ඔයා නිහඬ වෙනකොට ඔයාගේ වටිනාකම ඉබේම වැඩි වෙනවා. නිහඬතාවයේ තරම් ප්‍රබල පිළිතුරක් තාවත් නැහැ. දැන් ඔයා ගැනම හිතන්න ඕනේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මෙච්චර දවසක් ඔයා ජීවත් වුණේ තවත් කෙනෙක්ව සතුටු කරන්න. තවත් කෙනෙක්ගේ අවශ්‍යතා හොයලා බලන්න. දැන් මේ කාලය සහ ඒ ශක්තිය ඔයා වෙනුවෙන් පාවිච්චි කරන්න. තනිකම කියන්නේ වේදනාවක් නෙවෙයි. ඒක ඔයාටම ඔයාව හොයාගන්න ලැබුණු වටිනාම අවස්ථාවක්. අලුත් දෙයක් ඉගෙන ගන්න පටන් ගන්න. ජිම් එකකට යන්න. නැත්නම් පොත් කියවන්න. ඔයා ආස විදිහේ ඕනම දෙයක් කරන්න. ඔයා අලුත් විනෝදාංශයක් හොයාගන්න. ඔයා ශාරීරිකව ලස්සන වෙනකොට, ඔයාගේ දැනුම දියුණු වෙනකොට, ඔයාගේ ආත්ම විශ්වාසය ඉබේම ඉහළ යනවා. එතකොට ඔයාටම හිතේ මම මෙච්චර වටින කෙනෙක් වෙලත් ඇයි එදා එච්චරටම වැටුනේ කියලා. ඔයාගේ සතුට තවත් කෙනෙකුගේ තීරණ මත රඳා පවතින්න ඉඩ දෙන්න එපා. ඔයාට ඔයාවම සතුටු කරන්න පුළුවන් මට්ටමට ඔයාගේ පෞරුෂය හදාගන්න එක තමයි ඔයාට කරන්න පුළුවන් හොඳම දේ. හුඟක් අය කරන්නේ තමන්ට වැරදි කරපු කෙනාට, ද්‍රෝහිකම් කරපු කෙනාට වෛර කරන එක. ඔයා හිතනවා ඇති වෛර කිරීමෙන් ඔයාට සහනයක් ලැබෙයි කියලා. ඒත් ඔයා දන්නවද? වෛර කරනවා කියන්නේ ඔයා තාමත් මානසිකව එයාට බැඳිලා ඉන්නවා කියන එක. ඔයා වෛර කරනකොට හැම වෙලාවෙම ඔයාගේ ඔළුවේ ඉන්නේ පුද්ගලයාම විතරයි. සැබෑ නිදහස ලැබෙන්නේ එයා හිටියත් නැතත්, එයා කාත් එක්ක හිටියත් ඔයාලට ඒක දැනෙන්නේ නැති මට්ටමට ඔයාගේ මනසපත් වුණාම තමයි. ඒ නිසා එයාට හදවතින්ම සමාව දෙන්න. ඒ එයා කරපු දේ හරි හින්දා නෙවෙයි. ඔයාගේ හිතේ තියෙන ලොකු බර නිදහස් කරගන්න ඕන හින්දා. එයා ගැන හිත වෛර කරමින් ගත කරන හැම විනාඩියක්ම ඔයාගේ ලස්සන අනාගතයෙන් ඔයා නාස්ති කරන කාලයක්. පරණ දේවල් අතීතයටම බාර දෙන්න. ඔයාට වැරදි කරපු අය ගැන හිතනවට වඩා ඔයාගේ ඉස්සරහට තියෙන ලස්සන ජීවිතය ගැන හිතන එක කොච්චර වටිනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
අවසාන වශයෙන් මට ඔයාට කියන්න තියෙන්නේ මේ බිඳ වැටීම කියන්නේ ඔයාගේ ජීවිතයේ අවසානය නෙවෙයි. මේක ඔයාගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලන්න ලැබුණු ලොකු අවස්ථාවක්. ඔයා දන්නවද සමහර මිනිස්සු ජීවිතයට එන්නේ හැමදාම ඉන්න බලාගෙන නෙවෙයි. අපිට ලොකු පාඩමක් උගන්වලා යන්න තමයි මේ මිනිස්සු අපේ ජීවිතයට එන්නේ. අද ඔයා අඬන මේ ප්‍රශ්නේ දිහා තව අවුරුදු කීපයකින් ඔයා බලන්න හරිම සංසුන් විදියට. එදාට ඔයාට හිතෙයි මම එදා ශක්තිමත් වුණ නිසා තමයි අද මම මෙච්චර සාර්ථක වෙලා ඉන්නේ කියලා. ජීවිතය කියන්නේ මහා සාගරයක් වගේ. රැළ එනවා යනවා ඒත් සාගරේ එහෙමමයි. ඔයාගේ ජීවිතයත් ඒ වගේ. මේ එන පොඩි රළ පහරවල් වලට ඔයාගේ ජීවිතේ නතර කරන්න ඉඩ දෙන්න එපා. ඔයාට ඇත්තටම ආදරය කරන, ඔයාගේ වටිනාකම අඳුරන කෙනෙක් නියම වෙලාවට ඔයාගේ ජීවිතේට එයි. එතකන් ඔයාගේ ජීවිතේ ලස්සනට ගත කරන්න. ඉතින් අද අපි කතා කරපු මේ දේවල් ඔයාගේ හිතට පොඩි හරි සහනයක් වුණා කියලා මම හිතනවා. මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතේට මොනවා හරි අලුත් දෙයක් එකතු කරගත්තා නම් ඔයාගේ හිතට දැනෙන දේ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයා ආද විඳින වේදනාව ගැන උනත් කමක් නැහැ. ඒක ලියලා හිත නිදහස් කරගන්න. මතක තියාගන්න ඔයාගේ අදහස් තවත් මේ වගේම හිත රිදලා ඉන්න කෙනෙකුට ලොකු හයියක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ටත් වැදගත් වෙයි කියලා හිතනවනම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් දවසක මේ වගේම වැදගත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් ඔයාට ගොඩාක් ආදරය කරන්න. හැමෝටම ජය වේවා. God bless you.